අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාලි හෝඩිය ඉතාලි භාෂාවෙන් ශබ්ද කරන විදිහ. මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට ඉතාලි හෝඩියේ සමහර අකුරු නැහැ. එතකොට දැන් ලංකාවේ surnames තියෙනවා වාසගම් වීරසිංහ වීරක්කොඩි ඔය වගේ ජයකොඩි ඒ වගේ සමහර අකුරු නැති නිසා ඒගොල්ලන්ට කියපුවාම surname එකක් ඒක කොහොමද ලියන්නේ කියලා අහනවා. එතකොට අපි මේ අකුරු වල ශබ්ද යාලට දෙන්න ඕන. අන්න ඒක තමයි වැදගත් මේ පාඩමේ. ඉතින් ඒක නිසා අපි ඉක්මනින් බලමු කොහොමද මේ අකුරු ටික ශබ්ද කරන්න කියලා. ඒ අකුර ශබ්ද කරන්නේ ආ කියලා. B අකුර B. C අකුර චී කියලා ශබ්ද වෙන්නේ. D අකුර D කියලා. E අකුර A කියලා ශබ්ද වෙන්නේ. F අකුර F කියලා තමයි ශබ්ද වෙන්නේ. G අකුර G කියලා ශබ්ද වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ අකුරු ටික ඒගොල්ලන් ලියන්නේ. මේ H අකුර විශේෂ අකුරක්. ඒක ශබ්ද වෙන්නේ අක්ක කියලා. නමුත් H අකුර කොයි වෙලාවකවත් සයිලන්ස් විදිහට තමයි තියෙන්නේ. ශබ්ද කරන්නේ නැහැ. නමුත් ඒකට කියන්නේ ඒක හඳුන්වලා දෙන්න ඕන නිසා අක්කා කියලා තමයි කියන්නේ. අපි ඉස්සරහදී බලමු ඒකට උදාහරණ. ඊට පස්සේ I අකුර ශබ්ද කරන්නේ E කියලා, L අකුර L, M අකුර M, N අකුර N, O අකුර Oමයි, P අකුර P, PIP. Q අකුර හැම වෙලාවෙම ශබ්ද වෙන්නේ කූ ශබ්දය තමයි තියෙන්නේ. එතකොට Q අකුර ලියන්නේ හැම වෙලාවෙම Q U වලින් තමයි පටන් ගන්නෙ. කූ වලින්ම තමයි පටන් ගන්නෙ කූ ශබ්දය එන නිසා. R අකුර ශබ්ද වෙන්නේ R කියලා. S අකුර S කියලා තමයි ශබ්ද කරන්නේ. T අකුර T කියලා. U අකුර U. V අකුර W කියලා තමයි ශබ්ද වෙන්නේ VU. Z අකුර සේතා කියලා තමයි ශබ්ද වෙන්නේ. Z ශබ්දයත් එක්ක සේතා. අපි බලමු ඉතාලි භාෂාවේ නැති අකුරු විදේශීය අකුරු. ඒ අකුරු ටික තමයි මේ J, K, W, X, Y කියන අකුරු. එතකොට දැන් අපේ ගොඩක් වෙලාවට ජයකොඩි, ජයසිංහ, ඒ වගේ ජයසේකර ඔය වගේ වාසගම් තියෙනවා. එතකොට අපි ඒගොල්ලෝ නම ඇහුවොතින් අපි කියන්න ඕන මෙන්න මේ අකුරු කොහොමද ශබ්ද වෙන්නේ කියලා. J වලට යාලා කියන්නේ ඊලුංගා කියලා. J අකුරට කියන්නේ ඊලුංගා කියලා. J අකුරෙන් පටන් ගන්නවා නම් අපි කියන්න ඕන ඊලුංගා කියලා තමයි. ඊළඟ අකුර K නම් කප්පා. ඒ විදිහට යාලට කියපුවාම තමයි ඒගොල්ලෝ හරියට නම ලියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ විදේශීය අකුරු පහත් බලමු. J අකුරට කියන්නේ ඊලුංගා, K අකුර කප්පා, W අකුර දොප්පියා වූ. මේ W අකුර නිකන් V අකුරු දෙකක් වගේ නිසා මේ දොප්පියා කියලා කියන්නේ V අකුරු දෙකක් කියන්න. V අකුරට වූ කියලානේ කොහොමද කියන්නේ? දොප්පියා කියන්නේ ඩබල් කියන්න. දොප්පියා වූ. X අකුරට ඒගොල්ලෝ කියන්නේ X කියලා. Y අකුරට කියනවා ගොඩාක් වෙලාවට ඒගොල්ලන් පාවිච්චි කරන්නේ ඉප්සිලෝන් කියලා. ඉප්සිලෝන් කියලා පාවිච්චි කරන්නේ. නමුත් ඉග්‍රේක කියලාත් පාවිච්චි වෙනවා. ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඉප්සිලෝන් කියලා. මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා දෙපාරක් විතර බලන්න. එතකොට ඔයාලට මේක තේරෙයි. උදාහරණ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. Ciao!